කොහොමද යාළුවනේ ඔයාලට? ඉතින් මම ඉන්න පැත්තට මේ දවස්වල හොඳටම පායනවා. අදට දවස් 4ක් විතර මේ පැත්තට පෑවුවා. ඉතින් ගොඩක් රස්න නිසා මං හිතුවා කූල් ඩ්‍රින්ක් එකක් හදන්න ඕනේ කියලා. මම ඒකට ගත්තේ හෝල්මන්ස් පැකට් එකක්. මේකේ ග්‍රෑම් 20ක් තියෙනවා. දෙහි ගත්තා, සීනි ගත්තා, ලුණු ගත්තා. අනිත් අය හදනවා වගේම සාමාන්‍ය ඩ්‍රින්ක් එකක්. ඉතින් මේක ඉතින් බලමු මං කොහොමද මේක හදන්නේ කියලා. යාළුවනේ මම දෙහි ගෙඩිය දෙකට මැදින් කපලා එහෙම මිරිකන්නේ නැහැ. මම ඒක කොටස් 4කට බෙදාගෙන තමයි ඒක මේ මිරිකන්නේ. මොකද එහෙම වුණාම ඒකේ අර පැංගිරි ටික සම්පූර්ණයෙන්ම භාජනයට ගන්න පුළුවන්. නැතුව භාගේ වෙන් කරලා අපි පැංගිරි ටික මිරිකද්දී අපේ අතටත් හරි අමාරුයි. පැංගිරි ටික සම්පූර්ණයෙන්ම එන්නේ නැහැ මේ මං කරන විදිහ. මම ඔක්කොම දෙහි ටික නම් මිල්ක ගත්තා. ඊට පස්සේ මම බීම කුඩු පැකට් එක කපලා බීම කුඩු එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම වතුරවත් මුකුත් දාන්නේ නැතුව මම මේ පැංගිරි ඉස්ම වලින්ම අර බීම කුඩු ටික ඒකේ දිය කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නේ සීනි. මගේ අතින් සීනි නම් පොඩ්ඩක් වැඩි වුණා. මේකට සීනි හැඳි එකමාරක් විතර තිබුණම ඇති. මම සීනි හැඳි 2මාරක්ද කොහෙද දානවා. සීනි නම් පොඩ්ඩක් රස වැඩි. ලුණු එකත් හැලුණා මගේ අතින්. ලුණුත් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඒ ඔක්කොම දාලා මම අර පැංගිරි ඉස්ම වලින්ම තමයි මම වතුර එකතු කරගන්න නැතුව මේක කවලම් කරන්නේ. හොඳට කවලම් කරගත්තට පස්සේ මම ඒකට එකතු කරගන්නවා අයිස් කැට. අයිස් කැට එකතු කරලා වතුර කොප් භාගයක් වගේ තමයි මම එකතු කරගන්නේ. මොකද අයිස් කැටත් දිය වෙද්දි වතුර හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කසකසායට. කසකසායට රස මිලාවට ඇඟේ උෂ්ණ නැති කරන්න ගොඩක් හොඳ දෙයක් කියලා මම අහලා තියෙනවා. ඒක නිසා මම මේ බීමකට කසකසායටත් මේස හැඳි 2ක් විතර එකතු කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අවසානයේ මගේ රසම රස බීම එක රස්න මිලාවට බොන්න හදාගත්ත. ඉතින් යාළුවනේ මාත් එක්ක එකතු වෙන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක විශේෂ දෙයක් නම් නෙමෙයි. ඒත් මට ඔයාලත් එක්ක බෙදා ගන්න